ආයුගෝවන් ඔබේ ගෙදර ඉන්න බලලා ටිකක් බර වැඩි වෙලාද බලන්නකෝ මේ බලලුන් ගොඩක් ආදරණීයයි ඒත් ඒ ආදරණීය බෝලය වගේ බව ටිකක් භයානක වෙන්නත් පුළුවන් අද අපි කතා කරන්නේ බලලුන්ගේ තරබාරුකම ගැන ඒක මොකක්ද ඇයි ඒක එන්නේ ඒකෙන් බලලුන්ට ඇති වෙන ගැටලු මොනවාද ඒ වගේම ඒක වළක්වන්නේ කොහොමද කියලාත් අපි බලමු ඉතින් ඔයාලා කැට් ලවර්ස් නම් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙනම තමයි. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. අපි යමු මේ ගමනට. බලලුන්ගේ තරබාරුකම ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම බලමු ඒක මොකක්ද කියලා. බලලෙකු තරබාරුයි කියන්නේ එයාගේ ශරීරයේ මේදය ඕනෑවට වඩා එකතු වෙලා තියෙන එක. ඒ කියන්නේද එයා Tamanගේ ආදරණීය බෝල බව ටිකක් වැඩිපුර ගත්තොත් ඒක එයාගේ සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. ඒත් ඔයාට බලලෙක් තරබාරුද නැද්ද කියලා හඳුනාගන්නේ කොහොමද? එක සරල ටෙස්ට් එකක් තියෙනවා. ඔයාගේ බලලගේ ඉඳටි යට ටික ඇඟිලි වලින් ටච් කරලා බලන්න. ඒ යට ටික ඔබට ටිකක් ලේසියෙන් දැනෙන්න ඕන. ඒත් ඒ ඇට ටික හොයාගන්න බැරි තරම් මේද එකතු වෙලා තියෙනවා නම් ඒක ලොකු ලකුණක් බලල තරබාරු බවට. තව ලක්ෂණ ටිකක් තියෙනවා. බලලා ඉක්මනින් හති යනවා නම් එහෙමත් නැත්නම් ගොඩක් නිදා ගන්නවා නම් ඒ තරබාරුකමේ ලකුණක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න ඔයාලගේ බලලා ටිකක් ලේසි වෙලාද එහෙමත් නැත්නම් ටිකක් බර වැඩිද කියලා. දැන් බලමු බලලුන් තරබාරුව වෙන්නේ ඇයි කියලා. ගොඩක් වෙලාවට ගෙදර හදන බලලුන් තමයි තරබාරුව වෙන්නේ. ඇයි? මොකද එයාලට ඕනවට වඩා ආහාර ලැබෙනවා ඒත් ඒ තරම් ව්‍යායාම කරන්නේ නැහැ. අපි බලමු තරබාරුවකම එන්න පුළුවන් හේතු ටිකක්. ඕනවට වඩා ආහාර දීම ඔයා බලලට ආදහයට වඩා ට්‍රීට්ස් දෙනවාද? එහෙම එක වෙලාවට බත්, චීස් හෝ එයාට ඕනවට වඩා ඕනෑ දේවල් දෙනවාද? ඒක තරබාරුවකමට ලොකු හේතුවක්. ව්‍යායාම නොමැතිකම ගෙදර බලලුන් ගොඩක් වෙලාවට ගෙදර ඇතුලේ ඉන්නවා. එයාලට එළියට ගිහින් දුවන්න, පනින්න හෝ ප්‍රේචේස් කරන්න ඕනෑ තරම් ඉඩක් නැහැ. ස්ටෙරිලයිසේෂන්. බලලුන්ට ස්ටෙරිලයිසේෂන් සර්ජරි කරපු විට එයාලගේ මෙටබොලිසම් ටිකක් ස්ලෝ වෙනවා. ඒ නිසා එයාලට බර ඉක්මනින් එකතු වෙන්න පුළුවන්. දැන් අපි බලමු තරබාරුකම නිසා බලලුන්ට එන්න පුළුවන් ගැටලු මොනවද කියලා. බලලුන් තරබාරු වුණාම එයාලට ලේසියෙන් රෝග එන්න පුළුවන්. මේ ඒ රෝග ටිකක් දියවැඩියාව බලලුන්ටත් ලේ තුල සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. ඒක බරපතල රෝගයක්. ආතරයිටිස් බර වැඩි වුණාම එයාලගේ ඇටකටුවලට බර වැඩිපුර යනවා. ඒ නිසා එයාලට ඇවිදින්න, පනින්න අමාරු වෙනවා. හෘද රෝග, heart diseases බර වැඩි වුණාම හදවතටත් බර වැඩිපුර යනවා. ආයු කාලය අඩු වීම තරබාරු බලලුන්ගේ ආයුෂ ටිකක් අඩු වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ බලලා ආදරණීය බෝලයක් වෙලා ඉන්න එක ලස්සන වුණත් එයාගේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන. බලලුන් තරබාරු වෙන එක වළක්වන්නේ කොහොමද කියලා. මේක ටිකක් ලේසි. ඒත් ඔයාලගේ ඩෙඩිකේෂන් එක ඕන. ආහාර පාලනය ඕනට තරම් ආහාර දෙන්න එපා. එයාගේ වයස, බර සහ ඇක්ටිවිටි ලෙවල් එක අනුව ආහාර ප්‍රමාණය තීරණය කරන්න. ඒකට පශු වෛද්‍යවරයා උපදේශ ගන්න. ව්‍යායාම බලලුන්ට ප්ලේ ටයිම් එක ගොඩක් වැදගත්. ලේසර් ලයිට් එකෙන් එයාලව එලවන්න, ෆෙදර් ටොයිස් එක්ක සෙල්ලම් කරන්න, එහෙමත් නැත්නම් කැට් ට්‍රීස් එක ගෙනත් එයාලට පනින්න ඉඩ දෙන්න. ට්‍රීට්ස් අඩු කරන්න. බලලුන්ට ආදරයට ට්‍රීට්ස් දෙන්න එපා. ඒ වෙනුවට හෙල්ති ට්‍රීට්ස් ටිකක් try කරන්න. නිතිපතා බර බලන්න. බලලාගේ බර මාසෙකට වතාවක් හෝ දෙකකට වතාවක් බලන්න. ඉක්මනින් පියවර ගන්න. ඉතින් ඔයාලා පූසා ටිකක් ව්‍යායාම කරවන්න, එයාලව ඇක්ටිව් තියාගන්න. බලන්න එයාලා කොච්චර ෆන් එකේ ඉන්නවද. ඔයාලගේ පූසා තරබාරු නම් බය වෙන්න එපා. ඒකටත් විසඳුම් තියෙනවා. ඒත් ඉස්සෙල්ලාම ඕන පශු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න. බර අඩු කරන ආහාර, එයාලට බර අඩු කරන්න උදව් වන ස්පෙෂල් කැට් ෆුඩ් තියෙනවා. ඒවා ගැන වෙටෙකෙන් උපදෙස් ගන්න. ව්‍යායාම වැඩි කරන්න. පූසා එක්ක උදේ හවස ප්ලේ සෙෂන්ස් ටිකක් තියාගන්න. නිතිපතා චෙකප්ස් පූසාගේ ප්‍රෝග්‍රස් එක බලන්න වෙටෙකෙන් චෙකප්ස් කරන්න. ඒ වගේම ඔයාලා පූසාට ආදරය කරනවා නම් එයාලගේ සෞඛ්‍ය ගැනත් හිතන්න.
එයාලට ලස්සනට බර අඩු කරලා ඇක්ටිව් හෙල්දී ජීවිතයකත් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට බලලුන්ගේ තරබාරුකම ගැන ටිකක් තේරුණා නේද? ඔයාලගේ බලලා ටිකක් බර වැඩිද? එහෙමත් නැත්තම් එයාලා ඇක්ටිව් හෙල්ති බලලුද? කොමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ බලල් ස්ටෝරීස් ටිකක් ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලා හිතන දේත් කියන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි.